හෙලෝ යාලුවනේ කොහොමද ඉතින් ඔයාලට හැමෝම හොඳින් ඇති කියලා මං හිතනවා. ඉතින් මං අදත්තාව අලුත් වීඩියෝකකින් අලුත් ප්‍රඩක්් එකක් අලුත් අන්බොක්ස් කරලා රියව් කරන්න. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපේ වීඩියෝ එකට ඉතින් මං අද ඔයාලට අන්බොක්ස් කරලා කියන්න හිතුවේ මෙන්න මේ මොබයිල් ෆෝන් චාර්ජර් එක ගැන. මේකේ තියෙන ප්‍රධාන විශේෂම වන්නේ මේ චාර්ජර් එක මං ඉතල බඩු ගන්න ෂොප් එකකින් තමා මේක අලෙවි කරන්නේ. ඒගොල්ලෝ බ්‍රෑන්ඩ් එකක් මේක. ඒගොල්ලෝ තමා මේක ඉම්පෝට් කරලා ඩිරෙක්ට් ඉම්පෝට් කරලා විකුණන්නේ. ඒගොල්ලෝ තමා මේ සමාගමත් එක්ක එකතු වෙලා ඩිරෙක්ට් ගෙන්නන හින්දා මට ඒගොල්ලෙන් අඩු මිලට ගන්න පුළුවන්. එහෙනම් අපි චාර්ජර් එකේ විස්තර ටිකක් දැනගමු. මුලින්ම අපි බොක්ස් එක වටේ පොඩ්ඩක් බලලා ඉමු. බොක්ස් එකේ ඉදිරිපස ටිම්ම තියෙනවා චාර්ජර් එකේ බ්‍රෑන්ඩ් නේම් එක පින් කියලා සඳහන් කරලා තියෙනවා. ඒකට පල්ලෙන් සඳහන් කරලා තියෙනවා චාර්ජර් එකේ වර්ගය type C කියලා තියෙනවා. තව මේකේ මයික්‍රෝ පෝට් එක තියෙන එකක් තියෙනවා. ලයිට්නින් කේබල් එක ගහන්න පුළුවන් ලයිට්නින් කේබල් එක ගහන්න පුළුවන් එකක් තියෙනවා. ඒ වර්ග දෙකේ නම් දැනට ස්ටොක් ඉවරලා තියෙන්නේ. ඒ දෙක ආපු ගමන් මම channel එකේ අප්ඩේට් එකක් දාන්නම්. ඊට පහලින් චාර්ජර් එකේ ෆොටෝ එකක් තියෙනවා. ඒකට එහා පැත්තෙන් 1 USB කියලා තියෙනවා. ඒ කියන්නේ එක කේබල් එකයි මේකට ගහන්න පුළුවන්. ඊට පල්ලෙන් ෆාස්ට් චාර්ජින් කියලා තියෙනවා. ඒ කියන්නේ අර ෆෝන් එක ඉක්මනින් charge කරගන්න පුළුවන් කියලා. ඊට පල්ලෙන් ගහලා තියෙනවා මල්ටිප්ලේ සේෆ්ටි ප්‍රොටෙක්ෂන් කියලා. ඊට පහින් බැලුවොත් තියෙනවා වොට් 25ක් කියලා. ඊට පහින් තියෙනවා ෆාස්ට් චාර්ජින් කියලා ආයි තියෙනවා. අපි දැන් බොක්ස් එකේ දෙපැත්ත පොඩ්ඩක් බලමු. බොක්ස් එකේ දකුණු අත පැත්තේ බ්‍රෑන්ඩ් නේම් එක වින් කියලා සඳහන් කරලා තියෙනවා. බොක්ස් එකේ වම් අත පැත්තේ නම් විශේෂ මොකුත් සඳහන් කරලා නැහැ. බොක්ස් එක පිටිපස්සෙත් සඳහන් කරලා තියෙන ඉදිරිපස සඳහන් කරලා තියෙන දේම තමයි. අපි එහෙනම් බොක්ස් එකෙන් එළියට ගමු චාර්ජර් එකේ කේබල් එකයි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් කේබල් චාර්ජර් ඉස්සරම චාර්ජින් ඩොක් එක. ඒකට පහලින් තමයි type C පෝට් එක තියෙන කේබල් එක බලා ගන්න පුළුවන් ඉන්නේ. චාර්ජින් ඩොක් එකේ බලා ගන්න පුළුවන් USB පෝට් එක සහ ප්ලග් එකට සෙට් වෙන කණු 73 කියලා බලා ගන්න පුළුවන් ඉන්නේ. මේකට එක කේබල් එකයි සම්බන්ධ කරන්න පුළුවන්. මේකට අර ඔයගොල්ලෝ මම අර ඉස්සෙල්ලා වීඩියෝ එකේ දැම්ම 3-in-1 කේබල් එක ගත්තොත් ෆෝන් 3ක් charge කරගන්න පුළුවන් මේ ඩොක් එකෙන්. ඒ වීඩියෝ එක බලුව නැත්නම් මේ උඩ පෙන්නන කාඩ් එකෙන් ගිහිල්ලා ඒ වීඩියෝ එක බලන්න පුළුවන් ඔයගොල්ලන්ට. මේ කේබල් එක ගැන පොඩ්ඩක් සම්පූර්ණ විස්තරේ මේ වීඩියෝ එකේ තියෙනවා. ඔයගොල්ලෝ ඒක ගිහිල්ලා බලලා මේක බලුවොත් තමයි හොඳ කියන්නේ. එතකොට කේබල් එකත් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඒවල දෙකම එකපාර ඕඩර් කරොත් ඔයගොල්ලෝ ඩෙලිවරි කොස්ට් එක අඩු වෙනවා. කේබල් එකේ ඊය තරම් බලමු. කේබල් එකේ ඩොක් එකට සෙට් වෙන මෙතන මේ කැල්ලයි ෆෝන් එකට සෙට් වෙන මේ කැල්ලයි ඒක අද තියෙන මෙටල් එක. සාමාන්‍යයෙන් චාර්ජරයක් එක්ක ගන්න චාර්ජරයක් තියෙන කේබල් එක චාර්ජරයක් එක්ක යන කේබල් එක මේ මෙටල් වලින් ගොඩක් ඒවා ඉන්නේ එක් ප්ලාස්ටික් නැත්නම් රබර්. ප්ලාස්ටික් එක නම් පොඩ්ඩක් නම් කැඩෙනවා වැටෙනවා කැඩෙනවා. රබර් එක නම් සාමාන්‍යයෙන් හොඳයි. මෙටල් එක රබර් එකකට වැඩිය මෙටල් එක තමයි හොඳ. නැත්නම් මුකුත් වෙන්නේ නැහැ. පිටින් කේබල් එකක් ගන්නවා නම් ඒ කේබල් එක මෙටල් තමයි ගොඩක් හොඳ කේබල් එක තියෙන්නේ. දැන් චාර්ජරෙත් එක්කම එන කේබල් බොහෝ දුරට මේ මෙටල් කෑලි ටිකක් එන්නේ කේබල් එකට. දැන් මෙතන මේ කේබල් එකේ උඩම තියෙන මේ ෆෝන් එකට සෙට් වෙන තැන තියෙනවා මෙටල් ඒ කෑල්ලට උඩින් රබර් අතලක විතර රබර් කෑල්ලක් තියෙනවා. ඒකේ කෑල්ලෙන් එන්නේ සාමාන්‍යයෙන් ගොඩක් කේබල් කැඩෙන්න බලන්නේ මේ පොට් එක ෆෝන් ඩොක් එකට ගහන කෑල්ල මෙන්න මෙතනිනුයි ෆෝන් එකට ගහන කෑල්ල මෙන්න මෙතනිනුයි.
එන්නේ කේබල් කැඩෙන එක වළක්ව ගන්න තමයි මෙන්න දිගට රබර් මේ කෑල්ල හදලා දාලා තියෙන මේගොල්ලෝ. සාමාන්‍යයෙන් මේවක් නෝ කඩෙත් තියෙන වෙනම ගන්න ඒ කෑල්ලක් රුපියල් 150ක් 200ක් විතර වෙනවා නෝමලි ප්‍රයිස් එක. සාමාන්‍ය එක හොඳ එකක් තියෙනවා මේ ඒක වෙනම ගන්න නම් එහෙම අරගෙන කේබල් එකේ කැඩි දෙකට දාගන්න ඕනේ. මේ කේබල් එකේ ඔයගොල්ලන්ට කැඩි දෙකක් ඒකටම සෙට් වෙලා තමයි එන්නේ. ඒ හින්දා ඔයගොල්ලන්ට ඒකට වෙනම රෝටර් බඩලක් පැය කරන්න ඕනේ නැහැ. කේබල් එක දැන් අරන් නෝමල් කේබල් එකක් අවුරුද්දක් පාවිච්චි කරන්න පුළුවන් නම් මේ කේබල් එක අවුරුදු දෙකමාරක් බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්. මොකද මේ කේබල් එක කැඩෙන්නේ නැහැ එතන. මැද්දෙන් කැඩෙනවා බොහෝ කේබල් අඩුයි කැපුවොත් තරම් නම් වුණොත් තමයි මැද්දෙන් කැඩෙන්නේ. නැත්තම් කැඩෙන්නේ මැද්දෙන්. මේ අර තැන් දෙකකින් තමයි නැවෙනකොට දිගයනකොට කැඩෙන්නේ. මේකේම කැඩෙන්නේ රබර් කෑලි දෙක තියෙන හින්දා මේ වෙලා කැඩෙන්නේ නැහැ. අපිට අනික තමයි මේ කේබල් එකේ මේ වටේ ෆැබ්‍රික් එකක් තියෙනවා. ඒකෙන් තමයි ඒකේ මේ කේබල් එකට ආරක්ෂාවක් කරනවා. මොකද ඇදෙන කරන හින්දා තුල රබර් මේ එක තියෙනවා. ඒකින්ද මේ තවත් සේෆ්ටි මේ කේබල් එක බොහෝ දුරට කැඩෙනවා අඩුයි. අනික හොඳ ශක්තියකුත් තියෙනවා මේ කේබල් එකට. දැන් මම ඔයාලට කියන්න මේ කේබල් එකේ ප්‍රයිස් එක. මම මේ කේබල් එක ඔයාලට දෙන්නේ 1300ක් වෙන මුදලකට. සාමාන්‍යයෙන් මේ වගේ මේ චාර්ජර් තියෙනවා ගමන 950ට 1000ට එහෙමත්. ඒ අර මම කිව්වා කේබල් එකේ රබර් කෑල්ලක් නෑ. අර මම පෙන්නුව මෙටල් කියලා කෑල්ලක් ඒ කෑල්ල ප්ලාස්ටික් හෝ රබර්. ඒ වුණත් අර රබර් කෑල්ල නෑ. මේ ඒකින් අර මැත මේ මෙටල් අර කෑල්ලෙන් උඩ ඉතින් කැඩෙන්නේ මෙන්න මෙතනින් කැඩෙන්න බලනවා ඒ කේබල් එක. සාමාන්‍යයෙන් මාස 6ක් අවුරුද්දක් විතර යනකොට ඒ කෑල්ල එතනින් කැඩෙන්න බලනවා. දැන් මේ කේබල් එක එහෙම නෑ. මේ කේබල් එක මට රෙකමන්ඩ් කරන්න පුළුවන් අවුරුදු දෙකමාරක් යනකම් කිසිම අවුලක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. මේ කේබල් එකත් දරාපේ ඔයගොල්ලන්ට බයි කරගන්න පුළුවන්. මම දරාපේ ලින්ක් එක දාලා තියෙනවා. ඔයගොල්ලන්ට බයි කරගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් බයි කරගන්න පුළුවන්. ඒ සාමාන්‍යයෙන් ඩිලිවරි 250ක් 300ක් අතර තමයි ඩිලිවරි ගන්න වැටෙන්නේ කොහොමද පරිමුණු. සාමාන්‍යයෙන් ඩිලිවරි 300ක් කරනොත් මේක 1600ක් වෙන මුදලකට ඔයගොල්ලන්ට හොඳ ප්‍රොඩක්ට් එකක් ගන්න පුළුවන් මේ චාර්ජර් එකේ. මේ 1600ක් වත් ඔයගොල්ලෝ ගෙවන මුදලට සාධාරණයක් කරනවා මේකේ මේ චාර්ජර් එකයි කේබල් එක. මේ චාර්ජර් එක ඔයගොල්ලන්ට හෝල්සේල් උක් ගන්න පුළුවන්. කෑලි 5කට වැඩි ගන්න කෙනෙක් ඉන්නවා නම් මම පහලින් WhatsApp නම්බරේ දාලා කියන්නම්. ඒකට මැසේජ් එකක් දාන්න හෝල්සේල් ප්‍රයිස් දාන්න කියලා. මම එතකොට මැසේජ් එකට රිප්ලයි කරන්න හෝල්සේල් ප්‍රයිස් දාන්නම්. තව දරාසයෙන් බයි කරගන්න කැමති ඉන්නවා කෑල්ල දෙක මම ඒකත් දරාසගේ ලින්ක් එකක් දාන්නම් පල්ලෙහාන්. තාම මගේ WhatsApp group එකක් තියෙනවා. ඒක ලින්ක් එකක් දාන්නම්. කැමති අය ඒකට ජොයින් වෙන්න. ඒකට ඔෆර් ලින්ක් දානවා, කූපන් එක දානවා. ඒවා තියෙනවා. ඒකට ගන්න පුළුවන්. කැමති අය ඉන්නවා නම් WhatsApp group එකට ජොයින් වෙන්න. තව මම හිතන් ඉන්නවා giveaway එකක් තියන්න. ෆ්‍රී කේබල් චාර්ජර් එහෙම ඔයගොල්ලන්ට ෆ්‍රී ලබා දෙන්න මම හිතන් ඉන්නවා. ඒක ගැන විස්තර මම ඉදිරි වීඩියෝ වලින් ඔයගොල්ලන්ට අරන් දැනුවත් කරන්නම් ඒ සම්බන්ධව. තව ගොඩක් බාණ්ඩ අන්බොක්ස් කරලා රිවිව් වීඩියෝ අරන් එන්න තියෙනවා. ඒ වීඩියෝ නැරඹීම සඳ මේ වීඩියෝ බලන්න කැමති ඉන්නවනම් මේ මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. bell icon එකත් ඕල් කරලා තියාගන්න. එතකොට තමයි මම වීඩියෝ එකක් දැම්ම ගමන් notification ආකාරයෙන් ඔයගොල්ලන්ට දැනුවත් වීමක් වෙන්නේ. එහෙනම් මට මේ වීඩියෝ අවසන් කරනවා. ඉදිරි අලුත් ප්‍රොඩක්ට් එකකින් ඉදිරි වීඩියෝ වලදී හැමෝටම ජය වේවා.